ජාත්‍යන්තර මානව හිමිකම් සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අද විශේෂයෙන්ම මේ මාධ්‍ය හමුව අපි කැඳවන්නේ රටේ උද්ගත වෙච්ච ප්‍රශ්න ගණනාවක් පිළිබඳව පිළිතුරු දෙන්න විශේෂයෙන්ම ගල්කිස්ස උසාවි භූමියේදී පහුගිය දවසේ සිදුවෙච්ච සිදුවීම පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා. පළවෙනි කාරණාව මේ රටේ උගත් බුද්ධිමත් නීතිඥවරයෙක් එතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් අපි මේකේ අධිකරණයේ නඩුවක් යන නිසා තවම අපිට හරි තීන්දුවක් පිළිබඳව කතා කිරීම තේරුමක් නැහැ. නමුත් සමාජ මාධ්‍ය දහලේ අපි දැක්කා උගත් නීතිඥවරයෙක් හැසුරුණු ආකාරය පිළිබඳව අපි තරයේ හෙලා දකිනවා. විශේෂයෙන්ම පොලිස් නිලධාරියෙක් හැටියට ඔහුට කතා කළ ස්වභාවය සහ ඔහු අපහාසාත්මක විදියට කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයක් හැටියට අපේ ආයතනය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැඩි කනගාටුව කනස්සල්ල ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම නීතිඥවරයෙක් හැටියට ඔහු හැසිරිය යුතු ආකාරය පිළිබඳව ඔහුට කළ යුතුව තිබුණේ ගරු අධිකරණයේට ගරු මහේස්ත්‍රාත්වතුමාට කරුණු ඉදිරිපත් කරලා නීතිමය වශයෙන් කටයුතු කිරීමයි. ඔහු එතනින් බැහැර වෙලා උසාවි භූමියක් තුල හැසිරිය යුතු නොයුතු ආකාරයෙන් කටයුතු කළා. ඒ පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී අපි මේ පිළිබඳව ගෞරවනීය අපි ඉල්ලීමක් කරන පොලිස්පතිතුමාගෙන් අගතියටපත් පොලිස් නිලධාරීවරයාට යුක්තිය සාධාරණ ඊට නොවුනොත් ඒ වෙනුවෙන් අධිකරණයට විතරක් නෙවෙයි අපි ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට මේ ප්‍රශ්නේ ගෙනියනවා. ඒ නිසා යුක්තිය උට ඉටුවිය යුතුයි. මේ පරීක්ෂණයෙන් පසු ඒ නිසා සමාජ මාධ්‍ය දාලයේ තුල නීතිඥතුමා හැසිරිච්ච ආකාරය පිළිබඳව අපේ ආයතනයේ අපේ කනගාටුව කනස්සල්ල පිළිකුලෙන් යුතුව අපි හෙලා දකිනවා. ඒක අපේ අධ්‍යක්ෂ බෝඩ් එකේ ඊයේ දිනේ අපි ඍජුව කතා කළා තීන්දුව කළා. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් ගෙවෙන තැනදී මේ ආණ්ඩුව රටට යහපත් දේ කළා. මේ රටේ දූෂණයේ වංචාව නතර කළා. මේ රටේ නාස්තිය නතර කළා. මේ රට ඉදිරි දැක්මක් ඇතුව ගමන් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ඒක අපි පැහැදිලිව කිය යුතුයි. අවුරුදු 76ක් මේ රට අගාතයට වැඩිච්ච කාලය නිමා කරලා මේ රට යම්කිසි දිශාවකට එතුමාගේ වචනෙන් කිව්වොත් යම්කිසි දිශානීතියකට ජනාධිපතිතුමා මේ රට ගෙනිච්චා. අද වෙන විට යම් තැනක මේ රට ගෙනල්ලා තියෙනවා. හොරකම වෙන්නේ නැහැ, වංචාව වෙන්නේ නැහැ, දූෂණය වෙන්නේ නැහැ. දැන් සමහර නිලධාරී බයයි යමක් කරන්න. නිසා අපි ආණ්ඩුවට අපේ ප්‍රසාදය ගෞරවය පුද කරන වගේම හැබැයි අපි ආණ්ඩුවට එකක් මතක් කරනවා. මේ නීතිඥ මහත්තයා හැසුරුණු ආකාරයෙන් සමස්ත සමාජය අද කතා කරන්නේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරලා. ඒ නිසා මේවා පාලනය කරන්න අධිකරණ ඇමැතිතුමාට පොලිස් භාර ඇමැතිතුමාට අපි කියනවා මේවා පාලනය කරන්න. මොකද අධිකරණ භූමියේ ඉඳගෙන එතුමා දුරකථනය ගත්ත පොලිස්පතිතුමාට අධිකරණ පොලිස් භාර ඇමැතිතුමාට නිසා මෙවැනි තත්වයෙන් මේ රට මුදා ගන්න ජනාධිපතිතුමාට අපි ආරාධනා කරනවා, ඉල්ලීමක් කරනවා. මේ සිද්ධියේදී හරියාකාර පරීක්ෂණයක් කරලා මේ නීතිඥයා අධිකරණයට පමුණලා සාධාරණය මේ පොලිස් නිලධාරියට ඉෂ්ට කරන්න ඕනේ. මේ රටේ පොලිස් ඉතිහාසය තුල පොලිසිය හරියට ක්‍රියා කරපු නිසාමයි මේ රටේ මේ සාමය ආරක්ෂා වෙලා තියෙන්නේ. අපි ඒක මතක් කළ යුතුව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව ජනාධිපතිතුමා
ඇමතිවරු සියලු වරප්‍රසාද පැත්තකින් තියලා යම් දිශාවකට ගමන් කරනවා අපිට පේනවා. ආණ්ඩුව හරි දිශාවක ගමන් කරනවා. අඩුපාඩු තියෙනවා. රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමට අපි විරුද්ධයි. විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි ඒවට විරුද්ධව තදින්ම කටයුතු කරනවා. අපි මානව හිමිකම් ආයතනයක් ලෙස සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයක් ලෙස අපි නිරන්තරයෙන්ම ලක්ෂ දෙකක් අපේ ප්‍රජාව සිටිනවා. අපේ වෘත්ති වේදින් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, අතිගරු ජනාධිපතිතුමාට කියනවා, යුක්තිය සාධාරණ යුතුයි. නීතිය සැමට එකනම් සියලු දෙනාට ඉදිරියෙන් නීතිය තියෙන්නේ. ඒ නිසා නීතියේ පරිමාධිපත්‍ය සියලු දෙනාට සමසේ බෙදී යා යුතුයි. ඒ නිසා පෙරේදා දිනේ අධිකරණ භූමියේ සිදුවීමත් එක්ක නීතිඥ මහත්තයා හැසිරුණු හැසිරීමත් එක්ක ගෞරවනීය අධිකරණයට යම් අපහාසයක් සිදුවා දෝ කියන මතය මගේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා ඒ පරුෂ වචනයෙන් බැන වැදිලා අධිකරණයේ තුල හැසිරිච්ච ආකාරයේ තරයේ අපි හෙලා දකිනවා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරනවා අපේ මානව හිමිකම් ආයතන ගණනාවක් ඒ පොලිස් නිලධාරිය වෙනුවෙන් පොලිස් මූලස්ථානට පැමිණිල්ලක් දැම්මා. විශේෂයෙන්ම ඔහු වෙනුවෙන් පෙනී හිටියා. ඒ පිළිබඳව ඒ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කීපයටම එහි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට අපේ ආයතනයේ ගෞරවය මේ මොහොතේ පුද කරනවා. ඒ වගේම මාතර ප්‍රදේශයේ ඉඳලා පැමිණි නීතිඥ තුමියටත් මගේ ගෞරවය පුද කරනවා. ආයතනයේ ගෞරවය පුද කරනවා. සමස්ත නීති ප්‍රජාව වෙනුවෙන් එතුමිය යුක්තිය වෙනුවෙන් සාධාරණ වෙනුවෙන් ගරු අධිකරණයේ පෙනී හිටියා. ඒ වගේම ආණ්ඩුවට අපි මතක් කරනවා මේ යන ගමන හොඳයි. හැබැයි අඩුපාඩු තියෙනවා. ඒවා සකස් කරගත යුතුව තිබෙනවා. අධ්‍යාපනයේ ගුරුවරුන්ට දරුවන්ට තරවටු කරන්න බැරි තැනකට අනපනත් ගේන්න හදනවා. අම්මා තාත්තා දරුවට උපදේශයක් දුන්නම දරුවට පොලිසිය යන තත්වයට අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න යනවා. ඒවා අපි කියනවා ගරු අධ්‍යාපන ඇමතිතුමිය අග්‍රාමාත්‍යතුමියට අපි කියනවා තවත් මේවා විචාරයට ලක් කරලා බුද්ධිමතුන්ගේ සමාජ ලෝචනයට ලක් කරලා කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම අපි මතක් කරනවා සමස්ත අපේ කලාකරුවෝ සංස්කෘතිය මේ රටේ ලක්ෂ 3මාරක් විතර ඉන්නවා. ඒ අය වෙනුවෙන් යුක්තිය සාධාරණ ඉෂ්ට කළ යුතුමයි. ඒ සඳහා අපි ඉදිරියේ සටන් කරනවා. ඒ සඳහා අපි කටයුතු කරනවා කියන මතක් කිරීමත් අපි මතක් කරමින් අපි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් ලෙස අපි ආණ්ඩුවත් එක්ක අපි හිත ගන්නවා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මේ රටේ නීතිය, මේ රටේ ආණ්ඩුවට, මේ රාජ්‍යයට ලෝකේ කිසිම රටකට ඇඟිලි ගහන්න දී යුතු නැහැ කියන මතේ ඉඳගෙන අපි කටයුතු කරනවා. ඒ නිසා අපි මතක් කරනවා රජයට මේ ලංකාවේ වෙසන කෝටි 2කට වඩා ජනග්‍රහණයක් ජීවත් වෙන මේ මාතෘ භූමියේ සියලු ජනතාවගේ අයිතීන් සුරකීමට රජය බැඳිලා ඉන්නවා. ඒ සඳහා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල කටයුතු කළ යුතුයි කියන එක තරයේ අපි මතක් කරනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සමහර රාජ්‍ය නොවන සංවිධාන වලටත් මගේ ඉල්ලීමක් තියෙනවා. මානව හිමිකම් ආයතන වලටත් ඉල්ලීමක් තියෙනවා. ජිනීවා ගිහිල්ලා අපේ රට හැල්ලුවට ලක් කරනවට වඩා අපේ රට තුලම අපි මේ ප්‍රශ්න විසඳාගත යුතුයි කියන මතේ අපේ ආයතනයේ අපි ඉන්නවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. මම මාතර කැක්කුම්දුර ශ්‍රී පන්තාරාම් පුරාණ විහාරය, ඇඹිලිපිටිය තොරකොළය පාර කාවන්තිස්සපුර සම්බුදු ජයන්ති විහාරය ඇතුළු විහාරස්ථාන 4ක අපේ අනිකුත් ශිෂ්‍යයන් වහන්සේලාත් එක්ක කටයුතු කරන හාමුදුරන් වහන්සේ නම. ඇත්තටම මෑත කාලීනව තමයි
අපේ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයේට මාව එකතු වුණේ. අපේ ප්‍රධාන සභාපතිතුමන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් අපේ චන්දන මැතිතුමන් මට මුලින්ම ලබා දුන ගෞරව නාමයකුත් එක්ක තමයි මට මේ ආයතනයට එන්නට සිද්ධ වුණේ. අපේ සැඟවිලා යම් සේවයක් කළා ජනතාව වෙනුවෙන්. ඒ සැඟවිලා කරපු සේවය සංගවිලා කියලා කිව්වේ නිහඬව නිස්සද්දව අපි නිහතමානී ලෙස අර මාධ්‍යයට පෙනෙන්නේ නැතුව එහෙම අපි මිනිස්සුන්ට ජනතාවට පොදුවේ සේවයක් කළා. ඒ අතරතුරේදී තමයි මේ ආයතනයට සම්බන්ධ වෙන්නට ලැබුණේ. සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයේ උපසභාපති හැටියටත් ඒ වගේම සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයේ මාතර මහදිසාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක හැටියටත් මාව තෝරගෙන තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනයේ අධ්‍යක්ෂක ධූරයෙකුත් මට මේ පහුගියදා හම්බ වුණා. ඉතින් අද දවසේ මාධ්‍ය සාකච්ඡාවක් වෙනුවෙන් මම මගේ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව වෙන්නේ නැති මේක මට ආරාධනාවත් එක්ක ඇත්තටම අපේ සංස්කෘතික ආයතනයත් එක්ක අපි යමක් කළ යුතුයි. අපේ සභාපතිතුමන් ඒ අවශ්‍ය කරන කාරණා මූලික දෑ මේ වෙලාවේ මතක් කළා. මට සිහිපත් කරන්න තිබෙන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසායි අපි භික්ෂුන් වහන්සේලා හැටියට මහා සංඝරත්නය හැටියට අපේ ශීලයේ අරුත්ව සීලය ආරක්ෂා කරගනිමින් ඒ වගේ අපේ අර චීවරයට ගරු කරම අද විවිධාකාර සමාජ මාධ්‍ය තුල විවිධාකාර දේවල් අපිට අහන්නට ලැබෙනවා. ඇත්තටම හරි කනගාටුයි ඒ සම්බන්ධව. නමුත් අර කතාවත් තුන එක හරකෙක් වැඩ කැඩුව සේරු හරක් ටික අහු වෙනවා කියලා. නමුත් අර එහෙම විය යුතු නැහැ. ඒ නිසා අද ගොඩක් අපේ සාසනික පැත්තෙන් ගත්තෙන් පස්සේ අපේ හිම්පිටිම අපේ සභාපතිතුමන් අර උදේ කාලෙත් මතක් කළා දුප්පත් පන්සල් අපිත් ඇත්තරම යමක්කමක් තියන ඇත්තු නෙවෙයි. දුප්පත් පන්සල් අනන්තවත් තිබෙනවා ඈත දුර පළාත් වල ගම් නියම්ගම් වල. ඒව ඇත්තරම මාධ්‍යයෙන් අපි දකින්නවත් අඩුයි ගොඩක් දුරට. අපට ආරංචි වෙනවා මෙහෙම කියන කාරණා එක්ක දාන වේලක් නැති අවස්ථා අපි ගොඩක් දකින අපේ ඒ වගේ වාර්තා වෙනවා. ඉතින් අපි ඇත්තරම අපේ සංස්කෘතික ආයතනය තුළ යමක් කරන්නට ඕනේ. අර තනතුරු පට්ටම් තානමාන තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනා මේකට අපේ සභාපතිතුමන්ට අපේ සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයට කාර්ය මණ්ඩල අපේ විශේෂ මහා සංඝරත්න විශාල ප්‍රමාණයක් අපේ ආයතන ඉන්නවා. අපේ උපදේශක නායක හාමුදුරන් වහන්සේලා විශාල ප්‍රමාණයක් අපේ ආයතන ඉන්නවා. ඊටම සැලකිය යුතු ත්‍රිනිකායකම මහා සංඝරත්නයේ හාමුදුරන් වහන්සේලා උපදේශක වහන්සේලා හැටියට ඉන්නවා. ඉතින් උන්වහන්සේලාට මේ වෙලාව ඊටම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ ආරාධනා කරනවා. ඔබ වහන්සේලාගේ උපදේශ අපට අවශ්‍ය ඇත්තටම ඉදිරියට ගමන් කරන්නට. එනිසා ඔබ වහන්සේලාගේ ඒ උපදේශ මත අපිට ඉදිරියට යන්නට ඒ අවස්ථාව සලසලා දෙන්න කියන කාරණාවත් මේ වෙලාවේ ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව බගෑපත්ව. අනිත් එක තමයි අපේ බෞද්ධ ජනතාව වෙනුවෙන් යමක් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන. අහිංසක අපේ බෞද්ධ ජනතාව මේ වෙනකොට විවිධාකාර අන්‍යාගමික පැතිවලට නැඹිලා ඇත්තටම ඒගොල්ලන්ට ඒ ඇත්තන්ට මම දොස් කියනව නෙවෙයි. මම මේ ප්‍රධාන මාධ්‍යයක් ඉදිරියේ දැන් මේ කතා කරන්නේ මම දොස් කියනව නෙවෙයි. ඇත්තට මම හිතන විදිහට ප්‍රධාන ස්ථාන වලින් වෙන දේවල් නෙවෙයි මේවා. මම හිතන විදිහට අපි ඒ තොරතුරු අපි ඉදිරියට ලැබෙන්නේ කොහොමද කියලා බලමු මොන විදිහින් වෙනවද කියලා. ඉතින් අපේ මහා නායක හාමුදුරන් වහන්සේලා, අනුනායක හාමුදුරන් වහන්සේලා, අපේ පඬිත හාමුදුරන් වහන්සේලා, අපේ ගෞරවනීය ත්‍රිනිකායික මහා සංඝරත්නය එක්ක අපි ඉදිරියේදී ඒ ඇත්තෝ වෙනුවෙන් මොනවද කරන්නේ කියලා අපේ සංස්කෘතික අංශය එහෙම නැත්නම් අපේ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයත් එක්ක අපේ සභාපතිතුමානුත් එක්ක අපේ කාර්ය මණ්ඩලයත් එක්ක මහා සංඝරත්නය අවවාද අනුශාසනත් එක්ක කොහොමද අපි වෙනුවෙන් යමක් කළ යුත්තේ කියන කාරණාවත් අපි ඉදිරියේදී
කතා කළ යුතුව තිබෙන හැම නැත්නම් පියවරක් ගත යුතුව තිබෙනවා. මොකද ඒ ඇත්තන්ට ඇත්තටම අර සල්ලිකාරයෝ නෙවෙයි නිසා කොහෙන් හරි යමක් ලැබෙනවා නම් ඒක ගන්න තමයි බලන්නේ ශාසනික ආගමික දහම වෙනුවෙන් කියලා එහෙම බලන්නේ නැහැ. එහෙම හිතන්නේ නැහැ. ඒ නිසා ඒ ගැනත් මතක් කරන මේ වෙලාවේ මතක් කරමින් අපි ඒ පිළිබඳව ඉදිරියේදී මොනවද ගත යුතු තීන්දුව తీරණ කියන කාරණාවත් අරම මුලින් මතක් කළ පරිදි අපේ මහා සංඝරත්නය අවවාද අනුශාසන ඇතු ඉදිරියට යමක් කළ යුතුයි කියන කාරණාවත් මේ වෙලාවේ සිහිපත් කරමින් හදිස්සියේ කරපු ආරාධනාවත් එක්ක මේ වෙලාවේ කෙටියෙන් මගේ මේ කටයුතු මගේ කතාව අවසන් කරන ඔබ සැමට හොඳයි සීල දිනාට සුබ සන්දාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ජාත්‍යන්තර මානවික සංවිධානයේ උපසභාපතිවරයා ඒ වගේම පරිසර සුරකීමේ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති වන අතර නීති උපදේශක සහ මාධ්‍ය ප්‍රකාශකවරයා වෙනවා. ඉතින් මේ අවස්ථාවේ අපි කියන්න කැමති පරිසර සුරකීමේ සංවිධානයක් වශයෙන් ඒ වගේම ජාත්‍යන්තර මානවික සංවිධානයක් වශයෙන් අපි කියන්න කැමති මේ පෞද්ගලික දවස්වල සිදු වුණා වූ ඒ උසාවි සංකීර්ණ සිදුවීම ගැන. එහිදී අපි බලන්න ඕනේ සිවිල් වැසියෙක් අපි නිකමට හරි ඒ උසාවි අධිකරණය තුල ඔය වෙනි ආකාරයට අපි කටයුතු කළා නම් පළමුවෙන්ම ඇරස් කරන්නේ අපිව. ඒ කියන්නේ කෑගාපු පුද්ගලයා. නමුත් මෙතන අහිංසක ලෙස පැත්තකටලා සිටියේ පොලිස් නිලධාරියාව තමයි මේ අවස්ථාවේදී සිරගත කරන්න යන්නේ. ඉතින් ඒක නිසා අපි ඉල්ලා සිටිනවා රජේනොත් පොලිසිය භාර ඇමතිවරයාගෙනුත් ඒ වගේම ආරක්ෂක ලේකම්වරයාගෙනුත් මේ සම්බන්ධව කටයුතු කරන සෑම නිලධාරියකින් අපි ඉල්ලා සිටිනවා මේ වෙලාවේදී මේ ස්ථානයේ සාධාරණ පරීක්ෂණකින් යුතුව මේ කටයුත්ත නිමා කළ යුතුයි. අපි ඔබ දැක්කා ඒ නීතිඥවරයා හැසිරුණු ආකාරය වගේම ඒ නීතිඥවරයා කෙලින්ම පොලිස්පතිවරයාගේ නම්බර ඉල්ල සමහරක් අයට තර්ජනය කරනවා. ඒ වගේම තර්ජනය කරමින් මට නම්බරේ වань නැත්නම් මගේ නම්බරේ ඔහුට දෙන්න කියලා කියනවා. ඉතින් ඒතරම් තර්ජන කතා කළ උසාවි සංකීර්ණ සිට ඒ ඔහුට හැසිරෙන්න එවැනි ආකාරයක පුළුවන් නම් කොහොමද මේ අධිකරණය තුල සිවිල් වැසියෙක්ට අපි උපදේශයක් දෙන්නේ මේ ආකාරයට මේ විදියට හැසිරිය යුතුයි කියලා. නමුත් ඒ ස්ථානයේ ඒ අධිකරණ භූමිය තුල අධිකරණයට අපහාස වන ලෙස මේ හැසිරුණු මේ නීතිඥවරයා ගැන සාධාරණ විනය පරීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ වගේ මේ ස්ථානයේ මේ නීතිඥවරයාගේ කීමට ඒ නීතිඥවරයාට පක්ෂපාතීව වැඩ කරපු පොලිස් නිලධාරීන් ගැනත් අනිවාර්යෙන් නීතිමය කටයුතු කළ යුතුයි. මොකද ඒ අවස්ථාවේදී කිසි පැමිණිල්ලක් සටහන් නොකර අපි දන්නේ නැහැ හරියට පැමිණිල්ලක්වත් සටහන් නොකර ඒ වෙලේ අධිකර භූමිය තුල ඒ කියපු වචනෙට ඔහුගේ යුනිෆෝම් පව ගලවලා තිබෙනවා. ඒ කියන්නේ පොලිස් නිලධාරිතුමාගේ. ඉතින් ඒ තරම් බලයක් මේ නීතිඥවරයා අරගෙන මේ කාගේ බලයද අරගෙන ක්‍රියා කරේ කවුද මේ නීතිඥවරයාගේ පිටිපස්ස සිටින්නේ ඒ දේ කියන දේ හරියට මේ රටේ ඉන්න සිවිල් වැසියන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේ පොලිස් දිනාට විතරක් නෙමෙයි මේ රටේ පොලිස් නිලධාරීන් කරන සෑම ඒ අකටයුතු දෙයක් නතර වෙන්නත් ඕනේ. ඒ වගේම පොලිස් නිලධාරියා පහර දීමක් තිබිලා තිබෙනවා ඒ මේ විනිසුරුවරයා මේ නීතිඥවරයාට ඒට සාධාරණ වෙන්නත් ඕනේ. විනිසුරුවරයා පැත්තටත් සාධාරණ වෙන්න ඕනේ. හැබැයි මෙතන අපි දකින ආකාරයට වෙලා තියෙන්නේ පොලිස් නිලධාරියට අසාධාරණයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන අපි අනිවාර්යෙන් මේ ගැන කටයුතු කරන සෑම නිලධාරීන් ඉල්ලා සිටිනවා මේට අපක්ෂපාතීව සාධාරණක් ඉෂ්ට විය යුතුයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා සෑම පොලිස් භාර ඇමතුමාගෙන් සහ නීති භාර ඇමතුමාගෙන් ආරක්ෂක ලේකම්තුමාගෙන් විශේෂ ජනාධිපතිතුමා ඊට පස්සේ අගමැතිතුමෙන් ඉල්ලා සිටිනවා මේට අපක්ෂපාතීව තීන්දුව තීරණය දෙන්න ඕනේ. මේක නැත්තම් ඉදිරියේදී ඔබ රජයටත් කැලලක් ඒ වගේ පොලිස් නිලධාරීන්ටත් කැලලක් මේ උසාවි සංකීර්ණයේදී සිදු වුන නිසා ඒක අධිකරණයටත් ඒක අපහාසයක්. ඒක නිසා මේක ගැන හරියාකාර සොයා බලලා විනයානු ක්‍රියාමාර්ග ගන්න කියලා පිළිලා සිටිනවා මේ රජයෙන්. ස්තුතියි. දේශීය වෛද්‍ය විශේෂඥ මානසික උපසභාපති සංස්කෘතික පද අපි වෛද්‍යවරු හැටියට මේ සමිතිය සෑහෙන සේවයක් කරලා තියෙනවා. මනසේ මානසික රෝගීන්ට මානසික රෝගියෝ සෑහෙන ඉන්නවා. හැමතැනම එකටක් මානසිකත්වයෙන් පෙළෙන අය ඉන්නේ. ඒකම අපි සර්වාංග වෛද්‍යවරු හැටියට වැඩ කටයුතු ගොඩාක් කරලා තියෙනවා. මාසිකට වරක් අපි වෛද්‍ය සහායනයක් කරනවා. අපි පොසොන් පොයට හැමසෙරේම වෛද්‍ය සහායනයක් කරනවා අනුරාධපුරේ රුවන්වැලි මහසෑය ළඟ. ඒ වගේ අපි හැමම
කෙනෙකුට මේ පිහිට වෙනවා, තව ඉදිරියටත් පිහිට වෙනවා. මේ ආයතන වෙනුවෙන් සෑහෙන සේවයක් කරලා නර්සත් මිනිස්සුන් හොඳ කරලා මිනිස්සුන්ට යහපතක් කරලා කොරෝනා කාලෙත් මිනිස්සුන්ට සෑහෙන යහපතක් කරලා ඒ කටයුතු අපි කරලා තියෙනවා. තව ඉදිරියටත් මේ වෙනුවෙන් අපි කටයුතු කරනවා. කියන්නේ මේ හැමතැනම හැම ගමකම මයංගනේ හිටන් ඒ කටයුතු කරලා තියෙනවා. මම සංජීව කුමාර ජාත්‍යන්තර මානවකම් සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර මේ සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයේ උපසභාපති හැටියට කටයුතු කරනවා. අපි හෙළ කලාකරුවන්ට විශේෂ වැඩසටහනක් විදිහට සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයේ හැටියට විශාල මෙහෙවරක් පුරා වසර 83කට අධික කාලයක් අපි මේක රඳා පවත්වාගෙන තියෙනවා. ඒ වගේම මේ ජාත්‍යන්තර මානවහිකම් සංවිධානයේ හැටියට අද මේ විශේෂ මාධ්‍ය ප්‍රකාශයේ ඉදිරිපත් කිරීමට ප්‍රධාන හේතුව වන්නේ පසුගියදා එල්ල වුණු මහත්සේ සමාජය කැළඹූ අපේ නීතිය රකින්න පොලිස් නිලධාරි මහත්තයෙකුට වෙච්ච අසාධාරණයක් පිළිබඳ සියලු දෙයට ඉහළින් තියෙනා නීතිය රකින්නා වූ ස්ථානයේදී ඒ ස්ථානයේදී අශෝභන ලෙස හැසිරුණු ඒ අපි දැකපු විදියට අශෝභන ලෙස හැසිරුණු ඒ නීතිඥ මහත්තයා උගත් බුද්ධිමත්ෙක්. නමුත් අර සාමාන්‍ය සේවය කරන ඒ අසරණ වෙලාවේ මොහොතේ බලා සිටි අපේ පොලිස් නිලධාරියා වෙනුවෙන් අපි යමක් කතා කළ යුතුයි. විශේෂයෙන් මා සතුටු වෙනවා අපේ රටේ තුල සිටින්නා වූ නීතිය රකින්නා වූ මහත්තුරුන්ගේ හික්මීම පිළිබඳව කොතෙක් ආකාරයේ කෙසේ බැනිමු ඇහුවත් ඔහු කිසිදු වචනයක්වත් නොකිය බලා හිටුම ගැන මට දිනේ පොලිස්පතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ පොලිසිය සියලු නිලදරුවන් නිලධාරියන්ටත් මා අගය කොට සලකනවා. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ යුක්තිය සාධාරණයි කියන දේ ඉෂ්ට සිද්ධ විය යුතුයි. මොකද එතුමන් තනි වෙලා හිටියේ. ඒ වෙනුවෙන් පෙනී සිටී මේ වෙනකන් සියලුම සමාජ ක්‍රියාකරුවන් ඒ වගේම මානවිකම් සංවිධානයට අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අපිත් ඔබ සමග අත්වැල් බැඳ ගන්නවා. ඒ වගේම ඉදිරියේදී මේ ਸਰව සාධාරණ සිදුවීම සිදු වෙනකන් අපි බලාගෙන සිටිනවා. එහෙම නොවුනොත් අපි කැමති මේක ජිනීවා දක්වා අරගෙන ගිහිල්ලා ඒ තත්ත්වයෙන් ඒ නිලදරුවට ਸਰව සාධාරණ ඉෂ්ට සිද්ධ වෙයි කියලා අපි බොහොමසේ බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම මම ප්‍රබුද්ධ රත්නතුංග මම ජාතික මානව සම්පත් කොමිසමේ මානව සම්පත් සංවිධානයේ මම ප්‍රබුද්ධ රත්නතුංග ජාත්‍යන්තර මානවිකම් සංස්කෘතික සංවිධානයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ ධුරයක් ගන්නවා. ඇත්තටම මටත් කියන්න තියෙන්නේ රටේ ජනාධිපතිතුමාම ප්‍රකාශ කළා සැමට එක නීතියක් කියන එක. සැමට එක නීතියක් කියලා ඉවර වෙලා ඒ නීතිය රකින්න ඒ නීතිය වෙනුවෙන් පෙනහිටින නීතිඥ මහත්තයෙක් ඕ විදිහට අකාරණක ලෙස සාධාරණ බලාපොරොත්තුෙන් යන තැනකදීම ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට අනිත් අහිංසක මිනිසුන්ගේ පිළිහිටට ඉන්නේ කවුද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. ඉතින් එතුමා උගත් නීතිඥවරයෙක් අපිට වඩා උගත්කම් වලින් දැනුම් සම්භාරයෙන් පරිපෝෂිත මිනිස්සෙක්. නමුත් එතුමා අර සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයෙක් ඉදිරියේ හැසිරිච්ච විදිය සහ කතා කරපු විදිය හරි අශෝභනයි. විශේෂයෙන් සාමාන්‍යයෙන් උසාවියක් ඇතුළතදී හයියෙන් කිඹුමක් ඇරියත් අපිව කූඩුවට දාන්න උසාවියට අයිතිය තියෙනවා. නමුත් උසාවියක් භූමියක් තුල නීතිය රකින්න නීතිය වෙනුවෙන් පෙනී හිටින නීතිඥවරයෙක් මගේ නීතිඥවරු ඉන්නවා මගේ සහෝදරවරු ඉන්නවා සහෝදරියන් ඉන්නවා ඒගොල්ලෝවත් මේ විදිහට හැසිරෙන්නේ නැහැ කිසිම තැනකදී. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් මේ වගේ උගත් කියලා හිතාගෙන ඉන්න නීතිඥවරයෙක් විශේෂයෙන් අහිංසක සාජන්වරයෙක්නේ පොලිසිය සාජන්වරයෙක් ඉදිරියේ ඒ විදිහට
අසෝබන ලෙස ක්‍රියාත්මක වෙච්ච එක ගැන අපිට තියෙන බොහොම කනගාටුවක්. ඉතින් අපි ජනාධිපතිතුමාගෙනුත් ආරක්ෂක ලේකම්තුමාගෙනුත් විශේෂ පොලිස්පතිතුමාගෙනුත් අපි ඉල්ලා සිටින්නේ ඒ මිනිස්සයා වෙනුවෙන් පෙනී හිටින්න. මොකද නීතිඥවරයාගේ බලපුලුවන්කාරකම් වලට එතන කතා කරන්න පුළුවන් වෙච්ච එක කොන්දපණ තිබිච්ච පොලිස් නිලධාරියෙක් හිටියේ නැහැ. ඔක්කොමලා නීතිඥවරයෙක් පිටුපස්සේ ඉඳගෙන එයාව ශක්තිමත් කරා මිසක් අර අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින කවුරුවත් හිටියේ නැහැ. ඉතින් එතනදී පොලිස් නිලධාරීන් එතන ඊට ඒ නිලධාරියට වඩා උසස් නිලධාරීන් ඒගොල්ලෝ ගැනත් අපිට ඉතින් පොඩි සැකයක් පහළ වෙනවා. මොකද හේතුව දැන් මෙතුමා අපේ සභාපතිතුමා අපි වෙනුවෙන් පෙනී හිටින මෙතුමා නැත්තම් අපි කොහොමද මේ සංවිධානය ගැන විශ්වාසයක් තියන්නේ? ඒතර පොලිසියේ සාජන්වරයෙකුට එතනින් උඩ ඉන්න IPලා ඉන්නවා, SPලා ඉන්නවා, ASPලා ඉන්නවා. ඒගොල්ලෝ OICලා ඉන්නවා. ඒගොල්ලෝ ඉඳද්දි එයා වෙනුවෙන් පෙනී හිටින එක පුද්ගලයෙක් නැති වෙච්ච එක ගැන අපිට බොහොම කනගාටුයි. ඉතින් ඒක ඉදිරියේදී එහෙම නොවේයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම වුණොත් අපි යනවා ජිනීවා. ඔව් අපිත් ඉදිරියේදී ඒ වගේ අසාධාරණ නීතිය සාධාරණත්වයට හැමෝටම සාධාරණ වෙන නීතිය. නීති අසාධාරණ නම් අපි සූදානම් ජාත්‍යන්තර මානවිකම් කොමිසම වෙත දක්වාම යන්න. ඒ හින්දා ජනාධිපතිතුමාට තව පාරක් අපි ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරලා යුක්තිය ඉටු කරන්න. බොහොම ස්තුතියි. මේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සම්පත් සඳරුවන් ඒ වගේම සංස්කෘතික හා පරිසර සුරකීම් සංවිධානයේ උපසභාපති වරයා හැටියට කටයුතු කරනවා. අද මම මේ අවස්ථාවේ කතා කරන්නේ අපිට ලංකාවේ වෙන අසාධාරණ ගැන අසරණ මිනිසුන්ට. එතකොට ඒ වගේම මිනිසුන් මේ අපිට දැන් අපේ රාජ්‍ය නිලධාරීන්ටත් අසාධාරණ වෙනවා. එතකොට සංස්කෘතික පරිසර සුරකීම් සංවිධානය කියන්නේ අවුරුදු 43ක් අපේ මේ සමාජයේ මිනිස්සුන්ට මෙහෙවරක් කරන ලොකු පුණ්‍ය ආයතනයක්. එතකොට ඒකේ වැඩ කටයුතුත් එක්ක අපි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් සංවිධානය කරලා තියෙන්නේ මිනිස්සුන්ට වෙන අසාධාරණ වලට ඉදිරිපත් වෙන්න. ඉතින් මේ දවස් ලොකු කතා බහක් යනවා අපේ ගල්කිස්ස උසාවි භූමියේදී සිදුවෙච්ච අපේ පොලිස් නිලධාරිය වෙච්ච අසාධාරණ පිළිබඳ. ඉතින් අපි ඒ පිළිබඳ ලොකු සෝදිසියකින් ඉන්නේ. අපි ඒක ගැන හොයා බලනවා. එතකොට මේ පොලිස් නිලධාරියා වෙනුවෙන් සාධාරණීය ඉෂ්ට වෙනකම් ජනාධිපතිතුමාටත් පොලිස්පතිතුමාටත් අපි කියන්නේ අපි ඒ එතුමා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඉතින් අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එතුමාට සාධාරණයක් කරලා එතුමාව මේ චෝදනාවෙන් නිදහස් කරලා එතුමාගේ රාජකාරිය එතුමාට කරන්නත් ඒ වගේම පොලිස් නිලධාරියෙක් හැටියට අපේ පොලිසියේ නිලධාරීන්ට ඒ කටයුතු කරගෙන යන්න ඒ අවස්ථාව ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි නීතිඥවරයෙක් උසාවියක වගේ භූමියක මේ වගේ හැසිරෙනවා නම් කොහොමද අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ? පොලිසියට පොලිස් නිලධාරියෙක් හැටියට කොහොමද නීතිඥවරයෙකුත් ඒ විදිහට හැසිරෙනකොට කටයුතු කරනකොට පොලිස් නිලධාරියෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් එතකොට කොහොමද සමාජයට බැහැලා සිවිල් ඇසියෙකුට කොන්දපණ තියාගෙන කතා කරන්න කොහොමද? ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? අපි ඒ ගැන හොඳ සෝදිසියෙන් බලන් ඉන්නවා. අපි ඒ පොලිස් නිලධාරියාට සාධාරණ වෙනකම් බලන් ඉන්නවා. මම ජාත්‍යන්තර මානව හිමිකම් සංස්කෘතික සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සම්පත් සඳරුවන්.